හායි ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඉතින් ඔයාලට අදත් මම සුපිරිම ගේම් ප්ලේ වීඩියෝ එකක් අරන් ඇවිත් ඉන්නවා ඔයාලට. අද මේ ගේම් එකේ මොනවද වෙන්නේ කොහොමද ප්ලේ කරන්න කියලා මාත් හරියටම දන්නේ නැහැ. අද මාත් ඔයාලත් එක්ක මේ ගේම් එක ප්ලේ කරන්න හදන්නේ. හරි එහෙනම් හරි මේ තියෙන්නේ මෙයාගේ විස්තරي. මෙයා මේකේ තියෙන විදිහට බැංකුවක් කඩලා තියෙනවා. ඒක අහුවෙලා ආව අරන් ගිහින් තියෙනවා. දැන් ඉතින් අපිට මෙයාව බේර ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේකෙන් එළියට ගන්න. ඉතින් මෙයා දැන් පැනලා යන්න හදන්නේ. හරිද? දැන් අපිට තියෙන්නේ මේ දොර අරින්න තියෙන ඔළුවෙන් ගහලා බිත්තිය කරන්නත් තියෙනවා. අවන්නේ අත යූස් කරලා ගහලා දොරට වෙන්න තියෙන ගහන්න තියෙන්නේ අත පාවිච්චි කරමු. බිත්තියටනේ ගහන්නේ. අම්මා කොහොමද අයියා ගැම් බිත්තිය කුඩු වෙන්න ගැහුවේ. හරි බලමු ඊළඟට. වැඩේ සක්සස්. තව දවස් 9යි තියෙන්නේ. මේ දවස් 10ක් තියෙනවා. ඔන්න අපි දෙවෙනි දවසට ආවා. මෙන්න තඩි බල්ලෙක් ආවා. බල්ලු චිකන් මස් කන්න ආසයි. අපි දෙනවා මස්. අයියෝ අත කෑව නේද බල්ලා? අයියෝ. එහෙනම් බල්ලට ඉතින් දෙන්න තියෙන මස් කටු තමයි අල්ල දීලා වැඩක් නැහැ. මස් කට්ටක් තමයි දෙන්නේ. ඌ නම් ඒකට නම් කැමති වගේ හොඳටම. හරි ෂේප් එක මාරුනවා. සිල්ලකුත් ගහගෙන ගැම්මට මාරු වෙනවා. හරි සක්සස්. තව දවස් 8යි තියෙන්නේ. අපි යනවා තුන්වෙනි දවසට. හරි මේකෙන් නම් පල්ලෙහාට වහින්නද කොහෙද තියෙන්නේ. හරි අපිට පල්ලෙහාට වහින්න ඉතින් සෙට් වෙන්නේ ලනෝදි කියන්න බෑ. ඉනිමගේ යූස් කරලා අපි පල්ලෙහාට වහින්න යන්නේ දැන්. අපි ඉනිමග යමු. ඉනිමගේ එහා පැත්තට යන්න තියෙන්නේ. පල්ලෙහාට වහින්න නෙමෙයි එහා පැත්තට යන්න තියෙන්නේ. හරි ඩාන්ස් එකක් එහෙම දාලා හරි වැඩේ සක්සස්. හරි තව දවස් 7යි තියෙන්නේ. හරි අපි දැන් යනවා 4 වෙනි දවසට. අපිට හම්බුණා මොකද්ද ගල් කණුවක්. ඒක මේකේ තියෙනවා මේ අපිට තෝරගන්න. යාට සුපි ඇඳක් යාට ඉතින් ගල් ඇඳක් පොඩ්ඩක් අවුල්. අපි මේකත් ගමු. මොකද්ද මේ පොළොව පොඩ්ඩක් හදාගමු ලස්සනට. හරි අනිත් ඒවා මේවා ලෙවල් වලින් තමයි තෝරගන්න තියෙන්නේ. හරි ඊළඟට අපිට තියෙන්නේ මෙන්න මෙතන ඉන්න පොලිසිය කෙනෙක්. අපිට තියෙන ෂේප් එකේ මාරු වෙන්න රෙදි බාස්කට් එක ඇතුළට වහින්න තියෙන්නේ. රෙදි ගොඩස්සෙන් රෙදි බාස්කට් එක තෝරගමු. ඒක ඇතුළට බැලලා හිමීට යන්න තියෙන්නේ. අනේ එහා පැත්තේ හැංගිලාද කොහෙද පොර යන්නේ. හරි ෂේප් එකේ මාරු වෙන්න ඕනේ. හිමීට සද්දන. හරි මාරුණා. හරි දිවුවා. හරි අරු දැක්කේ නෑ. හරි දැන් ෂේප් එකේ තව මේකෙන් එළියට යන්නත් තියෙනවා. මේ කටුකම් විදවන්න තියෙනවා. අපිට පුළුවන් දොර අරගෙන යන්න පුළුවන් නේද? දොර අරගෙන යන එක ලේසිනේ මොනව නැත. අලුනාද? අලුනානේ. දොරින් යන්න බෑ වෙඩි තියෙනවා මං හිතන්නේ. එහෙම සීන් එකක් තමයි ඉන්නේ. කොහොමද දන්නේ මේ. හරි අපි ආයෙත් මුලට ආවා. හරි මෙතන ඉන්න පොලිසිය එක්කන ඉස්සල්ලා ගියපු විදියට යන්න තියෙන්නේ. ෂේප් එක යන්න තියෙන්නේ. හරි ඔන්න ෂේප් එක යනවා. ෂේප් එක යනවා හිමීට. සක්සස්. හරි ඔන්න. හරි දැන් මෙතනින් යාට පැන ගන්න තමයි තියෙන්නේ. මේක උඩ බඩ ගාගෙන යන්නත් පුළුවන්. ඒක ගිහින් බලමු. ඒක කරන්ට් එක වදිනවනේ. බෑනේ කරන්න ඉතින් කරන්ට් එක වදිනවා ඒක. ආයෙ මුලට යනවා. කලින් විදිහම තමයි. කලින් විදිහටම අපි ගිහින් බලමු. මේක ඒකයි. ෂේප් එකේ පැන ගන්නවා පොලිසිය එක්කන ගාමින් මීට
ඊට පස්සේ අපිට තියෙන්නේ තෝරගන්න එකයි. එක තෝරගමු. එක නම් උඩින් පනින්නද කොහෙද තියෙන්නේ? උඩින් පනින්න පුළුවන්. පෙන්න. එන වැඩේ උඩින් පනින්නත් පුළුවන්, බිත්ති කඩන්නත් පුළුවන් ගැම්මක් තමයි. හරි ෆිනිෂ්. 6 වෙනි දවසක්. දවස් 6ක් තව තියෙන්නේ. තව දවස් 6යි තියෙන්නේ. එයාත් ගැම්මට ප්ලේ කරමු අපි. මෙන්න මෙතන දෙවන්තෙක් ඉන්නවා. මෙතන ෆෝන් එකකුත් තියෙනවා. එකෙන් අපිට කට්ටියව ගෙන්න ගන්න තියෙන කෝල් එකක්වත් තියෙනවා. හරි කවන්නේ අපි මේ ෆෝන් එක සිලෙක්ට් කරමු. එයාට ෆෝන් එකක් තියලා ෂේප් කරගෙන යනවා එහා පැත්තට. ඒක තමයි එතන සීන් එක කියලා තියෙන්නේ. හරි. දැන් වැඩේ තේරුණේ. හරි ඊට පස්සේ මෙතන ඉන්නවා තව පොලිසිය කෙනෙක්. එයාත් පාස් කරගෙන යන්න ඕනේ. මෙතන තියෙන රිමෝට් එකක් බෝලෙකුත් තියෙනවා. ස්විච් එකක් තියෙනවා. අපි මේ ඔයක ස්විච් එක ඔෆ් කරලා බලමු. ෂේප් එක පැනගත්තා ඊට පස්සේ බෑනේ ඉතින් කරන්න ඒක. මොකක්ද ඉතින් ස්විච් එක ඔෆ් කරපුවම කකුල් දෙක වැද වැටෙනවා. බෑනේ කරන්න. ආයෙත් අපි යූදයා ගාවට ආයෙමත් ඉතින් දෙන්න තියෙන්නේ අපේ ෆෝන් එක. දුන්නා. සක්සස්. හරි ඊට පස්සේ අපි රිමෝට් එකෙන් ටීවී එකවත් දාලා බලමු. පිළිවෙලකට යන්නේ. ඒකේ ටීවී එකේ channel එකක් දාලා යව මුලා කරලා අපිට පැනලා ගන්න තමයි තියෙන්නේ. අපිට තව gift එකක් හම්බ වුණා. මේකේ level එක හදිස්සිය හරි වැරදුනොත් අපිට මේ දිනේව දෙන්නේ නැහැ. ඒවා loss. ඒක මොකද්ද කටුවම්බියක් තමයි දන්නේ. හරි ඒක ගැන පස්සේ හිතමු. තව දවස් 5යි තියෙන්නේ අපිට. හරි මෙතනත් අපිට දොරවල් 3ක් තියෙනවා. 3 එකක් තෝරගන්න තියෙන්නේ. අපි මේ දන එක මේ හොස්පිටල් එක. ඒකට යන්. හරි සින්දු විසිල්ලකුත් ගහගෙන යනවා. එයාට සක්සස්. මෙතන ඉන්නවා හොස්පිටල් එකේ ડોක්ටර් කෙනෙක්. එයාට මේ තියෙන්නේ නිදි කරන වෙහෙතක්ද කොහෙදොත් තියෙනවා. භූතෙක් වෙන්නත් පුළුවන්. තව ડોක්ටර් ඇඳුමකුත් තියෙනවා. අපි නිදි කරවලා බලමු මෙයාව. හරි නින්ද ගියා. හරි දැන් ෂේප් එකේ මේකෙන් පැන ගන්න තියෙන්නේ. කවුළුවක් තියෙනවා මං හිතන්නේ. සක්සස්. දැන් මේ මොකද්ද මේක දිගේ යන්න තමයි තියෙන්නේ. ඔන්න දැන් මීයක් ආවා. මීයා මොනවද කියනවනේ. කෙන්දිකින් ඉන්නේ. අපි ඉතින් දීලා බලමු චීස් කෑල්ලක්. මීයා චීස් කන්නසේ නේ. චීස් කන්නසේ අපි චීස් කෑල්ලක් දෙනවා එයාට. කනවා ගියා. දැන් අපි ෂේප් එකේ යන්න තමයි තියෙන්නේ. ෂේප් එක යනවා. හරි සක්සස්. මේ අපිට තව ගේම් එකක් අන්ලොක් වුණා. හරි තව දවස් 4යි තියෙන්නේ. 7 වෙනි දවසටත් ආවා. හරි අපි බලමු 7 වෙනි දවසේ අපිට මොකද කරන්න තියෙන්නේ කියලා. මුලින්ම අපිට තියෙනවා මෙතන CD 3ක් මේකට දාන්න. ඊට පස්සේ තියෙනවා গিitar එකක් වගේ අර සද්ද එහෙන එකක් තියෙනවා. ඊට පස්සේ සින්දු තියෙනවා. ඊට පස්සේ මෝහන වෙන එකක් තියෙනවා. අපි මෝහනය වෙන එක දාලා බලමු. මෝහනේ වෙයි එතකොට අපිට ෂේප් එක වෙන ගන්න පුළුවන් ඉතින්. හරි ඔන්න මෝහන. හරිනේ ඉතින්. මන්නේ මෝර වැඩි කරේ. දැන් යා මේ සද්ද ඇහුණා. මාත් මෝහනේ වෙනවනේ. ඒකනේ. හරි මේ රොක් গিitar එක නම් දාලා හරියන්නේ නැහැ. ඒක සද්දය තියෙනට. තම මේක හරි පොතක් බල ඉන්නවා. මං හිතන්නේ නින්ද ගියා. දැන් ඉතින් ෂේප් එක වෙන ගන්න තියෙන්නේ. සිල්ලකුත් ගහගෙන. නින්ද ගියනේ තියෙන්නේ කෙල්ලවන්නේ නැහැ. සක්සස්.
හරි මෙන්න තව එක්කෙනෙක් ඉන්නවා මෙතන. එයා නම් මොනවද මන් දන්නේ කොළ වගේ බල ඉන්නවා. ෆෑන් එකක් තියෙනවා. කොළ ටිකක් ගන්න පුළුවන්. කොළ ගන්න යන්න තියෙනවා. කැරපොත්තෙක් ඉන්නවා. මං හිතන්නේ කැරපොත්තන්ට බයද කියලා. අපි මෙතන කොළ ටික ගන්න ගියොත් අහු වෙනවා. ඒකින්ද ෆෑන් එක දාන්න ඕනේ මෙතන. ෆෑන් එක ෆෑන් එක දාපුවම මූණට කොළ යනවා. අපි මෙතනින් පැන ගන්නවා. මේ සිම්පල් කේස් එකක් තියෙන. මේක වැඩි හිතන්න දෙයක් නැහැ මේ. ෂේප් එක කරගෙන යන්න තියෙන්නේ. මේ මෙතන තව එක්කෙනෙක් ඉන්නවනේ. හරි මෙතන අපිට තියෙනවා කැටබෝ වලින් බල්බ් එකට ගහලා කුඩු කරන්නද කොහෙදෝ තියෙනවා. ඊට පස්සේ තව මේ මොකද්ද මේ කලයක් වගේ එකක් තියෙනවා. ඊට පස්සේ තව මොකද්ද මන් දන්නේ ලී ෆොටෝ එකක්ද මන් දන්නේ තියෙනවා. මෙතන අපි ඉස්සෙල්ලා දැක්කනේ අපි බල්බ් එක ඕෆ් කරලා යන්න ගියා වුණා. ඉන්න මං හිතන්නේ මේකත් හරියයි කියලා. මේ පාර මේ කලෙන් ඔලුවට ගහන්න තියෙන ගහමු. අනේ බිමට දාන්න තියෙන්නේ ඌ හොල්මනක් කියලා බය වෙනවද කොහෙද? අර දැක්කනේ සීය නැති වුණා. හරි. යම්මර දුවන්න තියෙන්නේ දැන්. සක්සස්. හරි අපිට තව දවස් 3යි තියෙන්නේ. තව අපිට තෑග්ගක් හම්බුණා. ඒක හම්බෙන්නේ නැහැ. ඉතින් අපි පෙරදුනානේ ඒක. හරි කමන්නේ එහෙමයි කියලා අපි සැලෙන්නේ නැහැ. දිගට වැඩේ කරගෙන යනවා. මෙතන ඉන්නවා අපි තව එක්කෙනෙක් මෙතන හිරකරුවෙක්. යා එළියට ගන්න තියෙන්නේ. මෙතන කපන්න කොටන්න යන්න බෑ. ඔයිට පේන යතුරක් තියෙනවා. එහා පැත්තේ ඒක ගමු. ඒක මේ කරන යතුර. ඒ වගේ තමයි. හරි ඔය අරුනේ ගැම්මක් තමයි. හරි එහෙනම් එයාත් නිදහස්. සක්සස්. මේ මෙතන තව එක්කෙනෙක් ඉන්නවා. එයා නම් මොනේ මොනවද අර ලිප්ස්ටික් පොඩ්ඩක් අර ෆැෂන් පොඩ්ඩක් කරනවා. හරි. කැරපොත්තෙත් දානවා. කැරපොත්ත දානවා. හරි දැක්කනේ කැරපොත්ත වලට බයයි. ඉතින් හැමෝම නෙමෙයි කට්ටිය බයයි. සමහර කට්ටිය බයයි ඉතින් කැරපොත්ත. හරි ඔන්න තවත් එක්කෙනෙක් ඉන්නවා. හරි ආගාව නම් කාඩ් ගොඩක් තියෙනවා. කාඩ් තෝරන්න තියෙන්නේ. හරි මං ආසම් පාට කහ පාට. මේක නම් ඉතින් මට ෂුවර් නෑ. මං කහ පාට එක තෝරනවා. මං ආසම් පාට කහ පාට ඉඳලා. මම රතු පාට රසයි. උනල් කහ පාට හොඳයි. කහ පාට තෝරගන්න. ඒක අරකට අල්ලලා තොර අරගන්න තියෙන්නේ. අර නිකම් කාඩ් එක පාස් එකක් වගේ නිකන්. හරි ඒක කාඩ් එක දොර අරගන්න තියෙන්නේ. ඒකේ යතුර තමයි කාඩ් එක. හරි තව දවස් 2යි තියෙන්නේ. දැන් මොකද? මේකේ තියෙන්නේ අපිට මොකද්ද ගින්දර වගේ එකක් තියෙනවා. ඊට පස්සේ උඩ කවුලෙන් පයින් තියෙනවා. දොරට පයින් ගහන්නත් තියෙනවා කඩන්න. දොරට පයින් ගවුවොත් මේ ඌයිනේ. ඒකින්ද අපි ගිනි තියලා බලමු. අර ඉබ්බා පොඩ්ඩක් රත් කරලා උණු කරලා දාමු. බෑ ඒක හරියන්නේ ඒක හරියට වැඩක් නෙවෙයි. ෆේල්. එහෙමයි කියලා අපි සැලෙන්නේ. උඩ කවුලෙන් යන්න නැතුව මේකෙන්. හරි ගැහුවා දැක්කනේ. ඉතින් අපේ ශක්තිය ගන්නවනේ ඉතින්. බිත්තියක් කඩපු මෙයාට දොරක් කඩන්නේ මොකක්ද ආයේ. හරි ඊට පස්සේ ඉන්න අපේ මකුලෝ ඉන්නවා. මෙතන ගිනි තියන්නත් පුළුවන්. ගොඩක් තියෙන හින්දා ඔක්කොම ටික ගිනි ගන්න. ඒකින්ද මේ පොඩි මේ මොකද්ද මේ මොනක් තියෙන්නේ. කවන්නේ මොක වෙන්නත් අපි ක්ලික් කරලා මේ විහිළු කරන්න තියෙන්නේ. ජෝකර් කෙනෙක්ද? නෑ නේ විහිළුවක් කරන්න බලමු ඉතින් අපි. බය කරන්න තියෙන්නේ. උන්ව බය කරලා යවන්න තියෙන්නේ. ලොකු මගුලෝ හැබැයි උන්ගයි. සක්සස්. හරි ඊට පස්සේ තියෙනවා මේක නම් එන ඊසි. උඩින් යන්න තියෙන්නේ ඉනිමග තියලා යන්න තියෙන්නේ. එන සිම්පල් කේස් එකක් මේවා. ඉතින් ලොකු දෙයක් නෙමෙයි ඉතින් මට. ඉනිමග තිබ්බා ගියා. වැටුණා නේද? ඉනිමග හරියන්නේ ඉනිමග දිරලා. ඉනිමග ගොඩ කලින් පාවිච්චි කරපු නැති එකක් දුකද? හරි. ආයෙත් මොලට ආව දන්නවනේ ඉතින්. කෙලින්ම කලින් වගේ දොරට පයින් එකක් ගැහුවා. දොර කඩාගත්තා. නැටුවා. එහා පැත්තට ගියා. මකුලෝ ඉන්නවා. මකුලෝන්ට පොඩ්ඩක් බය කරලා පොඩ්ඩක් එලව ගත්තා. එලවගන්න තියෙන්නේ. යනවා ෂේප් එකෙන්. හරි සක්සස්. ඊළඟ එකටත් යනවා. ඉනිමග හරියන්නේ බිත්තිය කඩන්නවට වඩා
පොළොව හාරගෙන යන එක ආතල්ලී වගේ මට පේන්නේ. ඒකින්ද අපි මේ පොළොව හාරගෙන යනවා. හරි හාරනවා. උමගක් සෙට් වුණා. උමගක් හාරගත්තා. සතුටට නටනවා. hina වෙවි නටනවා. හරි තව එක දවසයි තියෙන්නේ අපේ අවසාන දිනේ. යන්න තියෙන අපිට තව ප්‍රසන්ට් එකක් හමුනා. ඔක හම්බෙන්නේ නැහැ. මම දන්නවා දැන් අපි පෙරදුනන එකයි. හරි අපි ඊළඟටත් යනවා. ඒ පාරේ ඉන්නවා බල්ලෙකුයි පොලිස් එක්කෙනෙකුයි දෙන්නෙක්. ඊට පස්සේ අපිට මෙතනින් කැමති එකක් තෝරගන්න. එළියේ තියෙනවා අපි ටෝච් එක තෝරගන්නවා. හරි ටෝච් එක අරන් යන්න. ටෝච් එක අල්ලපුවම කරන්ට් එක වදිනවද? ප්‍රශ්නයක්. හරි කමන්නේ. අපි සැලෙන්නේ. මොකද්ද මේ මැජික් බෝතලයක්ද නෑනේ. අර කණාමිදුර දාපු බෝතලයක්ද? ඒක අරන් බලමු. ඒක තියෙන සුපිරියට මෙලිය. ඒක එළියෙන් යන්න හදන්නේ. හරි ආවා. ඉනිමකක් තියෙනවා. ඒකට නගිනවා. හරි සක්සස්. හරි ඊළඟට මේ කුල්ලක් තියෙනවා. සර්ච් කරනවා එතන. කවුරු හරි පැනලා යනවා. මොකද කරන්න කියලා සර්ච් කරලා බලනවා. අපි ඊට පඳුරක් විදිහට යන්න ටිකක් අහුවෙයිද? මෙතන මේ ඉන්නේ බල්ලෙක් නේද? බල්ලෙක් විදිහටද? බල්ලෙක්ද පුසෙක්ද ඒ තෝරගමු. නෑ හැංගිලා ඉන්නවා. එයා මේ අර කොලාතු වලින් බල්ලෙක් විදිහට විස්මාරු කරගන්නවා. අර විස්මාරු කරගැනීමේ හැකියාවක් තියෙනවා. හරි එනොනත් ඉතින් සෝරි. වයර් කපන්න තියෙන්නේ. 10 20 ගහලා කොයි වයර් එකද කපන්නේ කියලා හොයාගන්න තියෙන්නේ. 10 20 30 40 50 60 70 80 90 100. හරි. දැන් ඔයාලා හිතන්නේ මොකක් වෙන්නද කියලා. ඔව් කළු පාට වයර් එක තමයි. දැන් කළු පාට වයර් එක කපන්න තියෙන්නේ. හරිද? මේ ෂේප් එක කපා ගන්න ඕනේ. මේ කළු පාට වයර් එක කපලා මේක නැවතිලා මෙයාට එහා පැත්තට යන්න පුළුවන් වුණොත් ඔයාලා channel එක subscribe කරලා like එකකුත් දාලා comment එකකුත් දාන්න ඕනේ. තේරුණා නේද? හරි. එහෙනම් අපි කොහොම හරි කළු පාට වයර් එක කපමු. කපලා මේක හරියන්න කියලා අපි ප්‍රාර්ථනා කරලා යම් කළු පාට වයර් එක කපලා දාන්න. හරි ෂේප් එක කපා ගන්න ඕනේ. හරි හරි නේතුණා. දැන් channel එක subscribe කරලා like එකක් දාලා වීඩියෝ එක ගැන මොකද හිතුනේ කියලා comment එකක් දාන්න ඕනේ. හරිනේ? මම පොරොන්දු වුණා. දාන්න ඕනේ අනිවාර්යයෙන්ම. හරි දැන් තියෙන්නේ මගෙන් බේරෙන්න. හරි අපි බූමරංගය බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් බූමරංගෙන් ඔළුවටම ගහන්න තියෙන්නේ හෙඩ් ෂොට් පාරක් දෙන්න තියෙන්නේ. හරි බූමරංගේ ගලෙන් ගහන්නත් පුළුවන් ඉතින් ඕනනම් ඔළුවට. හරි අපි කමන්නේ බූමරංග යූස් කරලා බලමු. බූමරංගෙන් ගහපුවම මොකද වෙන්නේ කියලා. කැරකිලා ඇවිල්ලා මෙයාගෙන් වදින්න දන්නේ. මේ අපි ගහමු. හරි ඔන්න ෂේප් එක වැදුන්නේ නැහැ. හරි මට හිතුණා කැරකිලා ඇවිල්ලා ඔළුවෙන් වදී කියලා මට හිතුණා. ෆේල්. හරි ආයෙ කරගෙන මරනවා. no thanks. හරි ඉතින් කලින් විදිහටම ඉතින් යන්න තමයි තියෙන්නේ. මතකයි ඉස්සෙල්ලා මේ බෝතලේ ගත්තා. ඒක එළියෙන් ගියා. යන්න තියෙන්නේ. හරි success. හරි පල්ලෙක් විදිහට විස්මාරු කරගන්න තියෙන්නේ මෙතෙන්දී. හරි දැන් යාළුවට අහුවෙන්නේ නැහැ. එහෙම විස්මාරු කරගත්තාම යාළුවා යන්න දෙනවා සතුන්ට. හොලන්නේ success. හරි ඔන්න දැන් අපි වයර් කපන්න ඉන්නේ. මොකද්ද අපි ඉස්සෙල්ලා කව වයර් කළු පාටනේ. කළු පාට කපන්න තියෙන්නේ දැන්. ෂේප් එක අපනවා වෙනවා. හරි
දැන් ආයෙමත් අපි මේ පාර ගලෙන් දමලා ගහන්න යන්නේ. අනේ මේ ගල පැත්තකට වෙක් කරලා යාගේ අවධානය වෙනස් කරලා යන්න හදන්නේ. හරි දුවනවා. හරි නිදහස්. අපි ගැම්මට මෙයාව නිදහස් කරගත්ත කොහොම හරි. හරි දැන් මෙයා යනවා. පැනලා යනවා. එයාගේ ෆ්‍රීඩම් එක යාට හම්බුණා. දැන් එයා යනවා. සක්සස්. හරි එහෙනම් අද වීඩියෝ එක ගැන මොකද හිතුනේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම channel එක subscribe කරලා වීඩියෝ එක හොඳ නම් like එකකුත් දාගෙන යන්න. එහෙනම් bye bye.